මීදුමෙන් පිරුණු එක්තරා නිහඬ සැන්දෑවක අඳුරු වනාන්තරයක් අසල තිබුණු පුංචි ගම්මානයක් ලී වලින් හදපු ඒ පුංචි ගෙවල් වලින් දිනක් කුතුහලයෙන් පිරුණු පුංචි පිරිමි ළමයෙක් Tamanගේ කුඩා ලන්තෑරුමත් අරගෙන නිවසින් පිටතට ආවා. හමා ආපු සුළඟට ඒ ලන්තෑරුමේ දැල්ල සැලෙද්දී ඔහු හෙමින් වනාන්තරය දෙසට ඇවිද ගියා. ඔහු පස්සෙන්ම එයාගේ සුදු පාට පුංචි බලු පෙටියක් ආවා. බලු පෙටියා වලිගය වනමින් ආවත් වනාන්තරයේ උස ගස් දිහා බැලුවේ හරිම බයෙන්. ළමයා වනාන්තරයේ ඇතුළටම පිය නැගුවා. ලන්තෑරුමේ එළියට පෙනුනේ ඇඹරුණු ගස් අතු සහ එහා මෙහා යන අඳුරු සෙවණැලි විතරයි. එකපාරටම ගස් අතරින් මොකක් හරි දීප්තිමත් දෙයක් පාවෙලා යනවා පෙනුණා. ළමයා ඒ දෙසට ලංගුණා. බලු පැටියත් බය නැතුවම ඔහු පස්සෙන් ගියා. ඒත් එකපාරටම ඒ ආලෝකය නැති වෙලා ගියා. මුළු වනාන්තරයම නිහඬ වුණා. සීතල හුළඟක් හමා එද්දී ලන්තෑරුමේ දැල්ල නිවෙන්න වගේ වේගයෙන් සැලුණා. ඔවුන්ට පිටුපසින් ලොකු සෙවණැල්ලක් පොළව දිගේ ඇඳී ගියා. බලු පෙටියා හිමින් ගොරවමින් ළමයාගේ කලිසම් කකුලෙන් ඇද්දා. ළමයා හිමින් ආපසු හැරුණා. දුමාරයක් වගේ පෙනෙන අද්භූත රුවක් ගස් අතර රැඳී සිටියා. ළමයාගේ දෑත් වෙවුලන්න පටන් ගත්තත් ඔහු Tamanගේ ලන්තෑරුම තදින් අල්ලගෙන ඉහළට එසෙව්වා. එතකොටම බලු පෙටිය පැනලා යන්නේ නැතුව ළමයා ඉස්සරහට ආවා. ඒ පුංචි සිරුර ළමයාව ආරක්ෂා කරන්න වගේ ඒ අද්භූත රුවට මුහුණ දුන්නා. ඒත් එක්කම ලන්තෑරුම හරිම දීප්තිමත් වුණා. මුළු වනාන්තරයම රන්වන් පාටින් පිරී ගියා. පොඩක් වගේ තිබුණු ඒ අද්භූත රුව හෙමින් නැති වෙලා ගියා. වනාන්තරය ආයෙත් සාමකාමී වුණා. ළමයා Tamanගේ නිර්භීත බලු පෙටියාව වඩාගෙන ආදරයෙන් වැළඳගත්තා. දෙන්නම එකතු වෙලා ගමේ ආලෝකයේ දෙසට ආපහු ඇවිද ගියා. අඳුරු වනාන්තරයේ ඇතුලේ සෙවණැලි නිහඬ වුණා. ඒත් ඒ පුංචි ලන්තෑරුම තවමත් නුනවැති වැබලෙමින් තිබුණා. අමතක නොකර අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.